මගේ යාළුවනේ. ඉතින් එන්න අද මාත් එක්ක උදේම ඉස්සාල කරියක් හදන්න. මුලින්ම ඉස්සු ටික හොඳට සෝදන් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි ඉස්සු ටික හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඔන්න දැන් අපි සුද්ධ කරගෙන සෝදගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඉස්සෝ එකට ඕන කරන අල ටිකයි, නයි මිරිසයි, ලූණුයි, තක්කාලි, සුදුලූණු, ඉඟුරු, කරපිංච, රම්පේ, කුරුඳු මේ ඔක්කොම අපි සෝදලා කපාගෙන පැත්තකින් තියාගන්න ඕනේ. තව දෙයක් අනිවාර්යෙන්ම මුරුංග කොලක් දාගන්න. මොකද ඉස්සෝ කියන්නේ උෂ්ණ කෑමක්නේ. එතකොට මුරුංග දාපුවම අපිට ඒ උෂ්ණයට ගොඩාක් නැති කරගන්න උදව් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අල ටික හොඳට සුද්ධ කරගෙන, එතකොට ඉතුරු එළවලු ටිකත් සුද්ධ කරගෙන අපි කපාගෙන මොකද කරන්න කියලා බලන්නකෝ. වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න. මට ඉස්සර වෙලා තක්කාලි කියලා කියන අමතකුණානේ. තක්කාලිත් දාන්න. එතකොට හරිම රසයි. තක්කාලි වල එන මුල් රසත් එක්ක අපි හදන ව්‍යංජනේ ගොඩාක් රසට එනවා. සුදුලූණු හොඳට තරලා ගන්න ඕනේ. මේ විදිහට තලුවම ඇති. ඉඟුරුයි සුදුලූණුයි දෙකම එකට තලලා අපිට ගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ දැක්කේ මුලින්ම අබ ටික තෙලට දාගන්නවා බෙදෙන්න. ඊට පස්සේ උළු හාල් දාගන්නවා. ඊට පස්සේ අපි මිරිස් ටිකක් වැඩි කර දාගන්න. මොකද මම සාමාන්‍යයෙන් සැරට කන කෙනෙක්. සාමාන්‍යයෙන් පුරුද්දටම සැරට කන කෙනෙක්. ඒ වගේම අමු 3-5 මුලින්ම දාගන්නවා තෙලට. ඊට පස්සේ අපි හොඳට මේ ටික හඳි ගන්න චුට්ට වෙලාවක් තියන්න. ඔය විදිහට සුදු ඩෝනත් අපි එකට දාගන්නවා. මම කියන්න ඕනේ I am not just an expert in this field, but just I like to do this because මම මේකට මාරම කැමති උයන්න. ඒ වගේම තමයි අලුත් දේවල් අතදා බලන්න, අලුත් ක්‍රමවලට උයන්න. ඉතින් අනිවාර්යෙන්ම මම මේ ඉස්ස කරිය හදන විදිහට නෙවෙයි ඔයගොල්ලෝ හදන්න කියලා මම හොඳට දන්නවා. මම මේක අප්ලෝඩ් කරන්නේ මේ විදිහට කැමති කට්ටිය ඇති හදලා බලන්න. ඉතින් අන්න ඒ අයට තමයි මම කියන්නේ මම කියනවට මෙන්න මේ ඉස්ස කරිය මේ විදිහට හදන්නකෝ. ඔයගොල්ලන්ට පාන් කන්න, ඒ වගේම බත් කන්න, ඒ මොන දෙයකටත් මේ ඉස්ස කරිය මාරම රසට තියෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න. මම කොහොමද මේ ඉස්ස කරිය හදන්නේ කියලා බලන්න. ඔන්න දැන් අපි ඕගොල්ලෝ දැක්කනේ අල ටික කොමුණ විදිහට දාගත්තේ කියලා. අපි ඉස්සෝ මේකට දාගත්තේ නෑ මුලින්. අල තමයි අර තෙල් දාලා තෙල් වල බැදෙනවනේ මිරිස් 3-5 ඒවා. ඊට පස්සේ අපි අල ටික දාලා වතුරක් දාලා වතුර දාන්න ඕනේ. කතර මුරංග නෙවෙයි මුරුංග කොළ දාලා හොඳට තැම්බෙන්න තියෙනවා. මම මේ තැම්බෙලාද කියලා චෙක් කරගන්නවා. මොකද අල ටික හොඳට තැම්බෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඉස්සු ටික එකට දාගන්නවා. ඉස්සු ටිකක් දාගෙන ටිකක් කලවම් කරගන්නවා. දැන් ඉස්සෝයි අලයිකට හොඳට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ අපි පොල් කිරි දාගන්න තමයි යන්නේ. මොකද මම පොල් කිරි මුරුංග එකතු කරන්න ප්‍රධානම හේතුවක් තමයි ඉස්සෝල තියෙන උෂ්ණ ගතිය පොඩ්ඩක් නැති කරගන්න. සහාය වගේම පොල් කිරි දාපුවම ඒකේ එන්නේ වෙනම රසක්. අපි ඒකට ගොඩාක් හින්දවන්න නැතුව මේ
ඉස්සෝ කරියත් එක්ක පාන් කන්න පුළුවන්, රොටි කන්න පුළුවන්. හරිම රසයි. ඉතින් බත් කනවා නම් මේ විදිහ හොද්ද ටිකක් විතර අඩු කරනවා. ඉතින් ඔයගොල්ලෝ try කරන්නම ඕනේ මේ ඉස්සෝ කරිය. අලුත්ම විදිහට. හරිම රසට. මම මෙහෙම කතාවක් කියන්නම්. ඒක මම මේ හදන කරියකට රිලේටඩ් නෑ. හැබැයි මං කියන්න කැමතියි ඔයාලගේ ලයිෆ් එකේ ඔයගොල්ලෝ කැමති නම් අලුත් දේවල් කරන්න, අලුත් විදියට හිතන්න. ඔයගොල්ලෝ දෙපාරක් හිතන්න එපා. මොකද අපේ ලයිෆ් එක හරිම ෂෝට්. එතකොට මේ ජීවත් වෙන පොඩි කාලෙදී ඔයා කැමති විදියට ඉන්න, කැමති දේවල් හදන්න, අත්හදා බලන්න, මේ හැම දෙයක්ම කරන්න. ඉතින් තමන්ගේ සැටිස්ෆැක්ෂන් එක, අපි කරන හැම දෙයකම අපිට සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා නම් මම හිතන්නේ ඊට වඩා සතුටක් තමයි ඕන කියලා. ඉතින් අදට මං ගිහින් ඉන්නවා. බයි.